පිරිමි ළමයි කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් සුරේන් නෝරව ගමේ කරගෙන ආවට පස්සේ මොකද වෙන්නේ? ඉතින් දැන් නෝරගේ බංගලාවටත් මේ කට්ටිය යනවා. ඒ කියන්නේ හලපොල වගේම හලපොලගේ නෝනයි කියන මිනිස්සයා. හැබැයි උනාට එහෙට ගියාමත් නෝරලා නැති නිසා අනිවාර්යයෙන්ම ඔය සුරේන්ගේ නම කියලා සුරේන්ගේ නම දන්න නිසා ඔන්න ඊට පස්සේ සුරේන්ලා ගෙදර ආවට පස්සේ මොන වගේ දෙයක් සිදු වේවි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් තියෙනවා නම් උනන්දුවක් තියෙනවා නම් එහෙනම් ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම අකුරණ හාමිනේගේ ජීවිතය ගැන ඔයා හොඳටම දැනගෙන ඉන්නවා කියන කතාව ගැන අපිට මේ මොහොතේදී හොඳින්ම මතක් කරලා දෙන්න පුළුවන් chance එකකුත් තියෙනවා කියන කතාව අපි කවුරුත් අමතක කළ යුතු නැහැ කියලයි අද වීඩියෝ එක තුලින්ම අපි මතක් කිරීමට බලාපොරොත්තුකුත් තියාගන්නේ. ඉතින් අකුරණ හාමිනේ ඇතුළු කට්ටිය ඉන්න තැනකදී තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියන කතාව අපි අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නට බලාපොරොත්තුකුත් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගත්තේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට සිහිපත් කරන්නට පුළුවන්කමකුත් ඔන්න ලැබිලා තියෙනවා කියන කතාව තමයි අද අපි මේ වෙලාවේදී කතා කරන්නේ. කොහොමනත් දැන් ඉදිරියට ඔයාට විතරක් නෙවෙයි අපිටත් මෙන්න මේ වගේ කතාවක් ඔයත් එක්ක එකතු වෙලා කතා කරන්න ඉඩකඩක් ලැබිලා තියෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්න ඕනේ. දැන් ඇහැලපොල්ල ඇවිල්ලා අනිවාර්යෙන්ම ඒ එනකොටත් සුරේන් ඇතුළු කට්ටිය නැහැ, නෝරත් නැහැ. මොකද ඒකට හේතුව මේ කට්ටිය එලවලා දාන නිසා. ඉතින් කොහොම හරි මෙතෙන්ට ඇවිල්ලා නෝරව බලහත්කාරයෙන් නෝර කියන්නේ තමන්ගේ නැගණිය. ඉතින් එයාව බලහත්කාරයෙන් තමයි මේ එක් කරගෙන ඇවිත් තියෙන්නේ කියන කතාව ගැන මෙතනදී මතක් කරන්න කටයුතු කරાવી කියලයි අපි අද වීඩියෝ එක තුලින් මතක් කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් මෙන්න මේ තර්ජනය කිරීම හමුවේ ගොඩාක් දුරට ලොකුම ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවේ කතා කරගෙන ඉන්න ඕනි කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම ඔයාට විතරක් නෙවෙයි මටත් මතක් කරන්නට chance එකක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ කියන කතාව තමයි අපි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට උත්සාහ කරන්න කියලයි අද අපි මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තුකුත් තියාගෙන ඉන්නේ. ඉතින් කොහොමුණත් තව දෙයක් අපිට මේ වෙලාවේ සිහිපත් කරන්නටත් ඉඩකඩක් ලැබිලා තියෙනවා කියන කතාව මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමකුත් ලොකුවට තියාගෙන ඉන්නවා. ඉතින් තමන්ගේ පුතා කරලා තියෙන්නේ ලොකු වැරද්දක්. ඉතින් තමන්ගේ පුතාට හිරේ යන්නත් වෙයිද වගේ හැඟීමකුත් එක්ක ලොකුම වේදනාවක් ඇවිල්ලා අම්මා හඬා වැටෙන විදිය තමයි අපිට ඉදිරියට බලා ගන්නටත් පුළුවන්කම ලැබෙන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහා මම මේ වෙලාවේ සිහිපත් කිරීමටත් බලාපොරොත්තුවක් එකතු කරගෙන තියෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම ඔයාට විතරක් නෙවෙයි අනිවාර්යෙන් මටත් කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියලයි අද වීඩියෝ එක හරහාම මතක් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහාම ඔයාව දැනුවත් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නටත් උනන්දුවක් තියාගෙන ඉන්නේ කියන කතාව තමයි අද වීඩියෝ එක හරහාම අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව මම මේ මොහොතේදී කතා කරනවා.